ඉතින් කොහොමද ඔයාලට රසලෝකයේ විත් තමයි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාගේ බර අඩු කරගන්න ලේසියෙන්ම හදාගෙන කන්න පුළුවන් ගොඩාක් රසවත් රෙසිපි එකක්. ඉතින් ඔයාලට මේක උදේයකට රැයකට හදාගෙන කන්න පුළුවන් ඕට්ස් වලින් රසවත් පෑන්කේක් එකක්. මේක හදාගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මීට කලිනුත් මම ඕට්ස් වලින් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි වර්ග කිහිපයක්ම ගෙනල්ලා තියෙනවා. ඕට්ස් එක එක විදිහට කන්න ආස අයට, විශේෂයෙන් ශරීර සෞඛ්‍ය ගැන හිතන අයට ඕට්ස් ගුණදායක විදිහට හදාගෙන කන්න රෙසිපි වර්ග කිහිපයක්ම ගෙනත් තියෙනවා. ඉතින් මේ රෙසිපි වර්ග ඔයාලට පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link වලින් බලන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ රසවත් ඕට්ස් පෑන්කේක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙන ඕට්ස් කෝප භාගයක් මම මෙතන ඉන්ස්ටන්ට් ඕට්ස් එක අරගත්තේ. ඉතින් මේ ඕට්ස් ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට කුඩු වෙනකන් බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඉතින් මේ කුඩු කරගත්ත ඕට්ස් ටික අපි පොඩ්ඩක් පැත්තකින් තියාගෙන ඊළඟට අපිට ඕන වෙනවා හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක්. ඉතින් මේ පෑන්කේක් එක හදන්න කෝලි කුට්ටු කෙසෙල්, ඇඹුල්, ඒ වගේම ආනමාළු, ඇඹුම් වගේ කැමති කෙසෙල් වර්ගයක් අරගන්න පුළුවන්. ඉතින් මේකට හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් තමයි ඕන කරන්නේ. දැන් මේ කෙසෙල් ගෙඩිය පොඩි කෑලි වලට කපලා මම බෝල් එකකට දාගන්නවා. ඊළඟට දැන් මේ කෙසෙල් ටික හොඳට පොඩි කරගන්න ඕනේ හැන්දකින් හරි ගෑරපුවකින් හරි. ඔයාලට පහසු ක්‍රමයකට මේ කෙසෙල් ටික හොඳට පේස්ට් එකක් වෙනකන් හොඳට පොඩි කරගන්න. කෙසෙල් ටික හොඳට පේස්ට් එකක් වෙනකන් පොඩි කරගත්තට පස්සේ ඊළඟට මම එකතු කරගන්නවා බිත්තරයක්. දැන් මේ බිත්තරයත් හොඳට කලවම් කරගන්න ඕනේ කෙසෙල් එක විනාඩි 2-3ක් හොඳට මේක කලවම් කරගන්න. මේ විදිහට හොඳට ටිකක් මේක පෙනෙනකන් කලවම් කරගත්තට පස්සේ මම ඊළඟට එකතු කරගන්න ලුණු කුඩු සල්පයක්, තේ හැඳි කාලක් වගේ. ඊළඟට වෙන්ලා තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඉතින් වෙන්ලා දාගන්න එක අනිවාර්ය නෑ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. තව බේකින් පවුඩර් තේ හැඳි කාලකුයි. ඊළඟට සීනි මේස හැඳි එකකුත් මම එකතු කරගන්නවා. ඉතින් සීනි අගුණ කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවට මී පැණි ටිකක්, එහෙම නැත්නම් කිතුල් පැණි ටිකක් වගේ එකතු කරගන්න. දැන් ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගයක් දාලා දැන් මේ ටික හොඳට ටිකක් වෙලා කලවම් කරගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන සීනි, බේකින් පවුඩර් ටික හොඳට දිය වෙනකන් කලවම් කරගන්න. දැන් ඊළඟට අපි එකතු කරගන්නවා කලින් කුඩු කරගත්ත ඕට්ස් ටික. දැන් ඒකත් දාලා හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ බැටර් එකක් වගේ එනකන්. ඉතින් මේ හදන පෑන්කේක් එක ඔයාලට තවත් රසට කන්න අවශ්‍ය නම් ඔයාලට මේකට රටේ ඉඳි ටිකක් මුද්ද රස බලන් ටිකක් උනත් දාලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපි මේකට කලින් සීනි එකතු කරගත්තනේ. ඉතින් එහෙම සීනි වෙනුවට රටේ ඉඳි ටිකක් මුද්ද රස බලන් ටිකක් දාලා හදාගත්තාම රස හොඳට තියෙනවා. අය අමුතුවෙන් සීනි එකතු කරගන්න ඕන වෙන්නේත් නැහැ. ඒවා දාලා මේ පෑන්කේක් එක හදාගත්තාම ඔන්න දැන් බැටර් එක හදාගෙන ඉවරයි. අපි දැන් බලමු ඊළඟට පෑන්කේක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ පෑන් එක වටේට තෙල් ටික තවරගෙන පෑන් එක ටිකක් රත් වෙන්න තියාගන්න. දැන් ඊළඟට මේ විදිහට මම බැටර් එකෙන් ටිකක් දාගන්නවා හැන්දෙන් එකක්. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන අපි මේ පෑන්කේක් එක හදාගන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩ වැඩි කරගන්න එපා. දැන් මේ විදිහට අඩු ගින්දරේ විනාඩි 2ක් වගේ පෑන්කේක් එකේ යට හොඳට රත් වෙන්න දෙන්න. ඔයාට පේනවා ඇති ටිකක් වෙලා යනකොට මේ පෑන්කේක් එකේ ටික ටික බුබුලු දාගෙන එනවා. ඉතින් ඒ විදිහට පෑන්කේක් එකේ බුබුලු දාගෙන එද්දී අපි දැන් මේක හිමිසරේ අනිත් පැත්ත හරවගමු. ඉතින් මේ විදිහට පෑන්කේක් එක අනිත් පැත්තත් හරවලා අඩු ගින්දරේ විනාඩියක් වගේ මේක තියාගන්න. ඉතින් මේ ගානට පෑන්කේක් එකේ දෙපැත්තම හොඳට පිච්චුණාට පස්සේ අපිට පුළුවන් ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට මේ පෑන්කේක් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් කාර්යබහුල කෙනෙක්ට ගොඩාක් වටිනා පෝෂිදායි රෙසිපි එකක් මේක. ඉතින් මේ විදිහට විනාඩි 3-4ක් වගේ තමයි මේ පෑන්කේක් එකක් හදාගන්න වෙලාව යන්නේ. ඉතින් ඔයාටත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට පෑන්කේක් එක දෙපැත්ත දාලා හොඳට පුච්ච ගත්තට පස්සේ ඔයාලට පුළුවන් කෑමට ගන්න. ඉතින් එහෙම කෑමට ගන්නකොටත් ඔයාලට පුළුවන් මී පැණි ටිකක් හරි උඩට කිතුල් පැණි ටිකක් හරි දාලා තව කෙසෙල් ගෙඩියක් එක්ක උනත් මේ පෑන්කේක් එක කන්න ගන්න පුළුවන්. හැබැයි ඔන්න සීනි අගුණ අයට මේ පෑන්කේක් එකට පැන් රස දේවල් මුකුත් එකතු කරගන්න නැතුව මේක හදාගන්න.
ඉතින් ඔයාට කරන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන ගමන් පල්ලෙහා තියෙන පුංචි subscribe button එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම ඉදිරියට අරගෙන එන අලුත් රෙසිපි වර්ග ඔයාට බලන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට මම pancake ඔක්කොම ටික හදාගත්තා. ඉතින් අද මම මේ හැදුව oats pancake recipe එක දෙන්නෙක්ට වගේ ප්‍රමාණවත්. මේ දාගත් අමුද්‍රව්‍ය වලින් pancake 6ක් වගේ මම හදාගත්තා. ඉතින් ඔයාටත් පුළුවන් උදේකට රැයකට මේ වගේ සැහැල්ලු ගුණදායක ආහාරයක් හදාගන්න. ඔයා ඩයට් කරන කෙනෙක් නම් ඒ වගේම ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් ඉක්මනින් බර අඩු කරගන්න ඕන නම් මේ රෙසිපි කාට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ලොකු පොඩි කාටත් ගොඩක් ගුණදායකයි මේ oats වලින් හදන pancake එක. ඒ වගේම ආසාවෙන් කන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කෙසෙල් වෙනුවට ඔයාට පුළුවන් ස්ට්‍රෝබෙරි වගේ පළතුරු එකක් මේ pancake එක කෑමට ගන්න හරි රසයි. මුලින් මම කිව්වා වගේ මම කලින් oats රෙසිපි වර්ග කිහිපයක් ගෙනාවනේ. ඉතින් ඔයා කැමති නම් ඒ රෙසිපි පහළ තියෙන description එකේ තියෙන link වලින් බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න share කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මේ ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ විදිහේ රෙසිපි වර්ග ඔයාලට ඉදිරියටත් බලන්න ඕන නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක all කියන button එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.